හැලෝ කොහොමද කට්ටියට මිනින් සතුටින් පරිස්සමෙන් ගෙදරටලා ආරක්ෂිතව ඉන්නව නේද? ඉතින් මේ වගේ ලස්සන දර්ශනයක් දැනින් සුන්දර දර්ශනයක් දැකින්න අනිවාර්යෙන් ත්‍රිකුණාමලය වගේ පැත්තකට යන්නම ඕන නැත්නම් ඉතින් මේ වගේ සුන්දර දර්ශනයක් දැකින්න නෑ ඉතින්. කළුවට ඉතින් මේ වගේ ලස්සනක් එන්නේ ඉතින් අහස කළු කරලා තියෙනවා තමයි ඉතින්. හරි එහෙනම් මහත්තයා කියන්නේ ත්‍රිකුණාමලයද? අද මගේ ගමන් සගය විදිහට මම තෝරගත්තේ අනුරාධපුර සූලේ කඩවල බස් එක නරවරක ඒක අන්ඩවරෙන් හවස දෙකට යනවාන එක ගහාම පහමාර් හයනවට මට අදාළ ගමනාන්තට යන්නපු අද ඉතින් ගමන පටන් ගත්තෙන නම් පොඩ්ඩක් වහිනා පායනා ඒවගේ පොඩි සිද්ධවකුණ අන්ඩාදුරේ දිස්සා දලි දිස්සා එම කන්දරා පහලත්තේ එනගම් වැස්සා ගඩත්ති ටවුන්න පොඩ්ඩ වැහලා යටවෙලා වගේ තිප්පා තව ප්‍රෝපරන්න ටවුන්න පොඩ්ඩක් එහෙම යටවෙලා තිප්පා යන්න ඔය කටමට්ටම් වතුර වෙලා තිබා තොට ගෝවන් පොඩට යනකම්ම පොඩ්ඩක් එහබර කාල්ගුණක් තම තිත්තේ මේ පේන වනම් ගෝමන් කඩල බැවවෙන්න ඒකත් පාන්දාන හොඳටම ඒ අතරිසින් සමාරක්කය මාලුතාවා ඒ දීවරකට චූල තෙදලින්වා කාලගුණක බලගමත් එක්ක අධික වර්ෂාලකුණා ඒ වර්ෂාවත් එක්ක මේ කුමරු ගොඩක් යටවුණා මේ තියන්න කුඹුරු වැවුන මේ සුලිපනුරත් එක්ක යක් සුලිපනොට පටන්ගන්නත් කලින් දම්මතා මේ විදිට මේ පැත්තට වැඩි බලපෑමක් ඇතිවුණේ පමට පුුණට පටන්ගන්න කලින් දම්ම මාර්ගයට වෙලා තිබ ගොඩන්න ගමන ගමට පොඩි පිඩු ආදාල්ලා තිබ පුනාට පටන්ගන්න කලින් අන්නත තන්බල්ගට නැතම්මට අය නැතැන් සත්්‍යපත් එන්නන්න නකට රෑවුණ පොඩක් ඇත්ලෝගයක් පුුණා පස්නතු පුරගත්වක් කන අයම පරිස්සම තන්ඩල්ගටාව අපේ ඉතින් අතුර වැඩිසිල්ලා පාර පලින්ටට වැට උඩින් අතුර යනවා මෙතරම් පොප්පොත් තියෙනයට ඒවගෙනවා හැමෝටම කියන්නේ පුළුවන් තරන් අමන්ගේ ගෙදවලටල මෙලා ඉන්න ආරක්ෂය සැංවල ඉන්න මොදකුණනට අඩු වෙනකම් ගලට ඉදිකින තම බොහම කවරණක ලන්න තවත් දවසට මේ වගේ විටම හම සොබදාව විසින් මගේයාලය මෙම ආරක්ෂාවම ප්‍රාර්ථනා කරනති